අමසක් කීමේ තමයි අපිට ධර්මයෙන් මෙහෙන්නේ. ධර්මයක් කියලා දෙයක් නැත්නම් මේ ලෝකයේ මේ ඥාන සම්පත්තිය කියලා දෙයක් නැහැ. එහෙනම් බුද්ධෝත්පාද කාලවලදී තියෙන අබුද්ධෝත්පාද කාලවලදී තියෙන බව ඒ වගේම අපේ මේ බෞද්ධකම විතරනේ දන්නේ නේ. ක්‍රිස්තියානි කට්ටිය දන්නේ මුස්ලිම්ලා දන්නේ. අපි හැම කෙනාම දන්නේ මේ ගන්තිමේ විපාකයක් විදිහට තමයි අපිට මේ හැම දෙයක්ම ප්‍රාත්‍යාවික හැම දෙයක්ම ලැබෙන්නේ. ඒ වගේම දන් දීම නිසා තමයි අපිට හැම දෙයක්ම පරිපෝෂ ඒ වගේම පරිවාර සම්පත් ලැබෙන්නේ. එතකොට මේ අපි කරගත්ත පින් තාත්තමින් කවුද අනුමෝදන් කරන්නේ? එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ වගේ අය ඇවිල්ලා මානසාන්දී ඒ වගේම මේ ගෙදර පහන නිවෙස ගන්නවා. ඒ වෙලාවේ අපි මොනවද කරන්න ඕනේ? පින් දෙන්න ඕනේ. ඒක යාමසෝනිය කියන බ්‍රාහ්මණයෙක් කියනවා. මේ යාමසෝනිය බ්‍රාහ්මණයා මේ මහා පඬිවරයෙක්. ඒ වගේම බොහොම දක්ෂයි. මෙයා දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ඒ දෙවොන්සගේ උපාසකයෙක්. එයා ආශ්‍රය කරේ